පේරාදෙණිය කැම්පස් එකේ 87 වෙනි උපාධි ප්‍රදාන උත්සවයේදී දැක්කද ඒ වීඩියෝ එක මාරම ලස්සනයි ළමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උපාධි උත්සවයක් තියෙන BMICH එකේනේ. හැබැයි පේරාදෙණිය කැම්පස් එකේ විශේෂයි. මොකක්ද විශේෂත්වය? කැම්පස් එක ඇතුලේ තමයි උපාධි උත්සවය තියෙන්නේ. අර එක තැනකට ගේනවා යාලා පරිපාලන ගොඩනැගිල්ල ළඟට ගේනවා. මං හිතන්නේ ඒක ඒ ඓතිහාසික වැදගත්කමක් තියෙනවා. අර ගල් කුළුණු 100 ගාණක් තියෙන පේරාදෙණිය. එහෙම රාජ්‍ය වෙන ආයතනයකවත් නැහැ. එතෙන්ට ගේනවා ඊට පස්සේ එතන ඉඳලා මල් පාර කියලා තියෙනවා. මල් පාර කියන්නේ මේ. ඔය පාර දිගේ එනවා. ගොඩාක් දුර එනවා. ඒ වීඩියෝ එක තමයි ඔය තියෙන්නේ ඔය වෛරල් වෙලා යන්නේ. එතකොට ඒ පාරේ ඇවිල්ලා ඊට පස්සේ කොහෙටද එන්නේ? ජිම් එකට. ඒ කියන්නේ ඒක ලංකාවේ ලොකුම ගෘහස්ත ජිම් එක තියෙන්නේ කොහෙද? පේරාදෙණිය. ඒකේ තමයි උපාධි උත්සවය තියන්නේ. එතකොට ඒකේ උඩ තමයි දෙමව්පියෝ ඉන්නේ ළමයි ටික ඉන්නවලු. මොකද ළමයි ලොකු ගානක්නේ. එතකොට මම කියන්නේ අපි ජපුර වුණාට ඇත්තටම අපේ කැම්පස් එකේ දිනමෙන් උපාධිය තියෙන්නේ. හැබැයි දැන් පේරාදෙණිය කැම්පස් එකේ තියෙන එක මාරම ලස්සනයි. يعني ඒක දැක්කම අපිට ඇත්තටම මේ මාර හැඟීමක් එනවා. මොකද අර ළමයි අර ඕවලිමට එන එක දැක්කම හරිද? උපාධිය ගන්න එක දෙමව්පියෝ ඉන්න එක දැක්කම ඒව දැක්කම ඉතින් ඇත්තටම අපි දැන් මට දුකක් තියෙනවා මොකක්ද දන්නවද? ඒ කාලේ අපි ෆොටෝ ෂූට් කරේ නෑනේ. හැබැයි දැන් ළමයික බලන්න ඒව ලස්සන හරිද?